මට මොන ගැහුණා හාමුදුරන් වහන්සේ නමක් වාහනවල යන්න බෑ. වාහනේට ගිය ගමන් වමනේ යනවා. ඒ නිසා පයින් යනවා. ඒ හාමුදුරන්ගෙන් අහලා බලනකොට ඒ හාමුදුරුවෝ කියනවා මට පයින් යනකොට හැමදාම එකක් මතක් වෙනවා. ඒ මතක් වෙන එක තමයි මට ඉස්කෝලේදී සර් ගැහුවට පස්සේ මං සර් ආපු පුට් බයිසිකලේ හුලං ඇරියා. සර් ඒක තල්ලු කරගෙන පයින් යනකොට මම hina වෙවි බල හිටියා. මට පයින් යන හැම දවසකම ඕක මතක් වෙනවා කියන්නේ. ඒ කර්මයේ දිට්ඨ ධම්ම වේදිනිය විදිහට ආවා. ගුරුවරයෙක් එක දවසයි පයින් යවුවේ. එයාගේ මුළු ජීවිතේම පයින් යන්න සිද්ධ වුණා. තව මට මොන ගෙහුණා ළමෙක් මේ කිසිම රස්සාවක් හරියන්නේ. මේ වෙනකොට රස්සා 100ක් විතර කරලා තිනවා. ලංකාවේ හැමතැනම ඇවිදිනවා. එක දවසක්වත් ගෙදර ඉන්න බෑ. කොහේ හරි යන්නමයි හිතෙන්නේ. ඉතින් මෙයා චෛත්‍යයන් වහන්සේ නමක් ළඟට ඇවිල්ලා පූජාවක් තියලා ඒ සෑයේ ළඟ S2 පියාගෙන දුක කියා හිටියා. මට රස්සාවක් කරන්න බෑ, එක තැනක ඉන්න බෑ. මං රස්සාවල් 100ක් විතර කළා කියලා S2 පියාගෙන චෛත්‍ය වැඳ හිතා ඉන්නකොට මට මේකට පිහිටක් දෙන්න කියලා මෙයාගේ කනට සද්දයක් ඇහුණා. උඹට උඹ හම්බ වුණා. උඹම කරපු දේ. ඇස් හැරිලා බලනකොට කෙනෙක් නැහැ. ආයෙ S2 පියාගත්තා. මෙයා ඇහුවා මොකද්ද කියන්නේ කියලා. උඹම කරපු දේ කිව්වා. මෙයා හිතෙන් ඇහුවා මොකද්ද මං කළේ කියලා. උඹ මීට අවුරුදු 10 ගානකට කලින් එක ගුරුවරයෙක් යටතේ ඉගෙනගෙන හිටියා. ඊට පස්සේ උඹට ඉගෙන ගන්නා පුදුම මේ කලබලයි. නම ගුරුවරයා ඔබ ශිෂ්‍යයන්ගේ මට්ටම බලන් ශිල්පය දෙන කෙනෙක්. ඔබ ඔක්කොම ශිල්ප එකපාර දෙන්න ඉල්ලුවා. ගුරුවරයා කිව්වා නෑ පිළිවෙලට පුහුණු වෙන්න කියලා. ගුරුවරයාත් එක්ක ඔබ අමනාප වුණා. ඊට පස්සේ දවසක් තරහ වෙලා මේ ගුරුවරයා දාලා යනවා කියලා තරහින් යද්දී ගුරුවරයාගේ කාමරේ ඉස්සරහා බාට දෙක පාවහන් දෙක තියෙනවා දැක්කා. දැකලා උඹ යන ගමන් පාවහන් දෙක අරන් ගියා. ගුරුවරයාගේ පාවහන් දෙක අරන් ගියේ පාප කර්මයට උපනෝපන් ජීවිතේ හැමතැනම ඇවිදින්න වෙනවා. තමන් කරපු දේ තමන්ට ආවා. එහෙනම් අර ගුරුවරුන්ට වද දෙනකොට ඒව කරනකොට ඒ කර්ම කොහොම එයිද? කොහොම එයිද? ඉතින් ඒ නිසා ඒ වගේ පැත්තක් ඉතින් තියෙනවා. ඉතින් ළමා ලපටි තමන් මෙහෙම ඉස්කෝලේ ගියා කියලා කර්ම සකස් වෙන එකෙන් වෙන් වෙලා නැහැ ඔයාලා. චූටි කියලා කර්ම විපාක විශ්ෙන් ඔයාලා වෙන් වෙලා නැහැ. ඔයාලා සයන්ස් කළත්, මැත්ස් කළත්, කොමර්ස් කළත්, ආර්ට් කළත්, සබ්ජෙක්ට් එක මොකක් වුණත් ඔබ කර්ම විපාක විශ්ෙන් වෙන් වෙලා නැහැ. ඔබ කරන දේ ඔබට එනවා. මේ වගේ පොඩි වෙලාවක් ඇතුළත කියලා දෙන්න බෑ. කතා 100,000 ගානකින් ඉස්මතු කළා විස්තර කළා දේශනා කරන්න පුළුවන්. තමන් කරන දේ තමන් එනවා කියලා. තමන් කරන දේ තමන් එනවා කියලා. පොදුම සාගතයි. පොදුම සාගතයි. තමන් කරන දේ තමන් එනවා කියන්නේ දරුවනේ එක්තරා භාවනා යෝගී ළඟදී අපිට මොන ගැහුණා. එතකොට මේ භාවනා යෝගියා භාවනාවෙන් පෙර ජීවිත බලනවා. එයාට පෙර ජීවිත බලද්දි පේනවා මෙයා දැන් ලංකාවේ ඉපදුනාට මීට කලින් ඉපදිලා තියෙන්නේ ජර්මනියේ ප්‍රංශයේ ওই පැත්තේ ඉපදිලා මෙයා රස්සාවක් විදියට හොයාගෙන ගිහිල්ලා තියෙන්නේ හිට්ලර් ළඟට. ওই ළමා අපිට ඉස්කෝලේ යන ළමයි අපේ ගුරු මෑණිවරු පියවරු හිට්ලර් ගැන දන්නවා. හිට්ලර් වදකාගාර පවත්වාගෙන ගිය කෙනෙක්. එතකොට හිට්ලර්ට වමනා වුණා ඒ එක පැති වලින් එන එක මේ වදකාගාර වලට ගන්න පිරිස අංක ගණනය කරන්න. එතකොට මෙයාට පැවරුවා රුසියාවෙන් එන අයගේ අතේ අංකයක් කොටපන් කියලා ටැටු එකක් පච්චයක් කොටපන් අංකේ. එතකොට මෙයා කරන්නේ රුසියාවෙන් එන අයගේ අතේ අංකයක් කොටනවා. එතකොට එක සමහර මිනිස්සු බෑ කියනකොට කනට ගහලා පයින් එකක් දීලා අත ඇදලා අංකේ ගහනවා. ওই විදිහට මෙයා රස්සාව කළා. මෙයා පිරිමි කෙනෙක්. ඒ අතරතුර Tamanට ආසාව යන
හිත යන ගෑනු ළමයි දැක්කොත් ඒ ගෑනු ළමයි එක්ක කාමසේවනය කළා. කර්මානුරූපව එතනින් මැරිලා මෙයා ලංකාවේ ඉපදුනා කෙල්ලෙක් වෙලා. කලින් පිරිමි. මේ ස්ත්‍රී පුරුෂ භව කියන එක ස්ථිර එකක් නෙවෙයි. ස්ත්‍රී පුරුෂ භව ස්ථිර එකක් නෙවෙයි. විශේෂයෙන් 95%කටත් වැඩිය සම්භාවිතාවයක් තියෙනවා පිරිමි කෙනෙක් ස්ත්‍රියක් වීමේ. 95%ක වගේ සම්භාවිතාවක් තියෙනවා ස්ත්‍රියකට පිරිමියෙක් වෙන්න බැරි. එසක් පිරිමියෙක් ලේසියෙන් ස්ත්‍රියක් වෙනවා. කාන්තා ශරීරයට අධික ලෙස පෙරේත වීම, වැරදි කාමසේවනයේ සහ පිරිමියෙක් විදිහට පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමණයෙන් කළ යුතු පුරුෂ කෘත්‍යය තියෙනවා. ඒ කියන්නේ ගුණධර්ම දියුණු කර ගැනීම, ඉවසීම, දරා ගැනීම, වරදට සමාව දීම, ඒ වගේම කෙලෙහි ගුණාදී ගුණධර්ම. ඒ වගේම හීන වුණාට පස්සේ පිරිමි ශරීරයක් තිබිලා ස්ත්‍රී හිතකින් වාසය කළොත් කය බිඳලා මරණය මත් ස්ත්‍රී ජීවිතයකට යනවා. අරයක් කාන්තාවක් වුණා. දැන් මං කියන යෝගියා කාන්තාවක්. තරුණ වියට ආවට පස්සේ ස්වාමියෙක් හම්බ වුණා. අම්මෝ, ඒ මනුස්සයා බලන්න බෑ. දසවද දෙනවා. කනට ගහලා බිම පෙරලලා අතෙන් අදගෙන කරකවනවා. 10 වතාවක් මනුස්සයකින් ගුටි කාලා තියෙනවා. බැරිම දැන මෙයා පිටරට රස්සාවකට යන්න ඕන කියලා රස්සාවක් හෙව්වා. රස්සාව හම්බුනේ රුසියාවට. මෙයා කලින් ජීවිතේ අංක ගැහුවේ කොයි රටේ මිනිසුන්ගේද? මෙයාට මේ පාර වීසාවේ කොහෙටද? රුසියාවට ගිහිල්ලා වයසක 100 කෙනෙක් බලා ගන්න හම්බ වුණේ. වයසක 100ගේ කැතකුණු ජරාව අයින් කරනවා, නාවනවා. මෙයා නාවද්දි දැක්කා අංකයක් ගහලා දෙනවා අතේ. අර 100ගේ කලින් ජීවිතේ තමන්ම ගහපු අංකේ. කලින් ජීවිතේ තමන් ලොක්කා වෙලා ඒ රුසියන් ජාතිකයේ අත අරගෙන අංකේ ගැහුවා. ඒ මිනිස්යාගේම මේ ජීවිතේ කැතකුණු අත ගාලා ජීවත් වෙන්න සිද්ධ වුණා. කොහොමද කර්මය? මෙයා ලංකාවට ඇවිල්ලා භාවනාව දියුණු කළා. භාවනාවෙන් බැලුවා ස්වාමියා ඇයි මෙච්චර වද දෙන්නේ Tamanට කියලා. මෙයාට පෙනුණා අර රුසියන් ජාතිකයෝ අතරින් ආපු එක්කෙනෙක්ගේ අතේ ටැටු එක ගහන්න දුන්නේ නැහැ. මෙයා කනට ගහලා බිම පාගලා අත ඇදලා අතේ අංකේ ගැහුවා. ඒ ගහපු මිනිස්සයා තමයි මේ ජීවිතේ Tamanගේ ස්වාමියා. ඒ ජීවිතේ Taman එකපාරයි එයාට ගැහුවේ. මේ ජීවිතේ මිනිස්සයා Tamanගේම ස්වාමියා වෙලා 10 වතාවක් Tamanට ගහනවා. මෙයාට යෝජනාවකින් හරි මේ මොන ගැහුනේ කර්මානුරූප ස්වාමියා. පෞල් ජීවිතයක් ගත කරන්න නෙවෙයි උඹගේ කර්මයේ විපාක දීපන් කියලා. ඒ නිසා දුවේ පුතේ උඹලා ඔය ඉස්කෝලේ ගියාට උඹලට කර්මානුරූපව අනාගත ලෝකයක් හැදිලා තියෙනවා. සමහර වෙලාවට ඔයාලට වද්ද දෙන කොල්ලට වෙන්න පුළුවන් මේ ඉස්කෝලේ යන වයසේ අම්මා අප්පා අමතක වෙලා, ගුරුවරු අමතක වෙලා, මේ කොල්ලෙක් දැක්ක ගමන් ලෝකෙම අමතක වෙලා ඒ කොල්ලා ගැනම නැවත නැවත හිතෙන්නේ උඹලගේ කර්මෙන් ගානට සෙට් කරලා දෙනවා ඇති අනාගතේ විඳෝපන් කියලා. සමහරට කෙල්ලෙක් දැක්කට පස්සේ අම්මා අප්පා අමතක වෙලා, ගුරුවරු අමතක වෙලා ඒ කෙල්ලම මතක් වෙවි හිතට දෙනවා ඇත්තේ දුවේ පුතේ උඹලගේ කර්මානුරූප අනාගතේ විඳවන්න වෙන්න ඇති. ඒ නිසා පොඩ්ඩක් ඉස්කෝලේ ඉගෙන ගන්න ළමා ළපට ඉන්න කියන්නේ උඹලා කලබල නොවි හිටපල්ලා. අද කාලේ සිස්වත් එලියන්ටත් කලින් එක්කෝ A level වලටත් කලින් O level වලටත් කලින් කැම්පස් යන්නත් කලින් එක්කෝ රසාවක් ගන්නත් කලින් මුන් හොයාගන්නේ යාළු වෙන්න කොල්ලෙක් කෙල්ලෙක්. මොකක් නිසාදෝ කියලා හිතෙනවා. කර්මානුරූපයි අනාගතේ අපි හිතන තරම් සුන්දර නෑ. පටාචාරා කොල්ලගේ අත අරගෙන මිටිංහල කුරුල්ලෙක් වගේ සිරගෙදරින් මිදිලා පලාගෙන යන සිරකාරයෝ වගේ අම්මගෙන් තාත්තගෙන් වෙන් වෙලා අර කොල්ලගේ අත අල්ලගෙන සොඳුරු ලෝකයක් මවපු මාවතේ දුවගෙන යද්දී යම් දවසක ඇඟේ නූල් පොටක් නැතුව මේ පාරේ එන්න වෙයි කියලා ඈ හිතුවේ නෑ. චින්තිතම්පි විනාශති අචින්තිතම්පි භවති. සිතපු දේ විනාශ වෙලා යනවා, නොසිතපු දේ සිද්ධ වෙනවා. ඒ නිසා දුවේ පුතේ උඹලා ඉස්කෝලේ අධ්‍යාපනය කරන ගමන්ම පොඩ්ඩක් කල්පනා කරන්න අනාගතේ ජීවත් වෙන්නේ කොහොමද කියලා. ගුරු මෑණිවරුන්ගේ පියවරුන්ගේ අපෙත් වගකීම උඹලට අනාගතේ ශිල්පයට අමතරව ජීවත් වෙන විදිහ